බලමු ආ. හලෙලූයා. වෙනුවෙන් මම කියන්නම් මේක golden opportunity එකක් මේ තරුණ ළමයින්ටයි මම කියන්නේ. මේක ඔබ දැන් දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරනවා, වචන ඉගෙන ගන්නවා, ආත්මික ජීවිතේ තවත් වර්ධනය කරගෙන දෙවියන් වහන්සේ තුල තවත් ශක්තිමත් වෙන්න මේක ඔබට ලැබිච්ච අනර්ග අවස්ථාවක්. ඒ නිසා අපි සියලු දෙනාම යාඥා කරලා මේ කාලේ බාර කරමු. සර්ව බලධාරී ජීවමාන දෙවි ස්වාමිනේ අපි ඔබ ළඟින් ගෙනාගෙන ආන්න ඔබ දෙවියන් වහන්සේට ආදරේද කියලා ආන්න බලන්න අයින් යනවා ඕකේ 1 2 3 කියව ගම උඩ බලුවා ඕකේ ලැජ්ජෙන් දෙනවා ඕකේ 1 2 3යි තරුණයෝ මං හිතන්නේ 11 දෙනෙක් හිටියේ ඕකේ 1 2 3යි දැන් 23ක් වගේ හිටියා නේ. ඕකේ. ඕ තරුණයා. යේසුස් වහන්සේගේ ප්‍රේමය අඳුන ගන්න බැරුව සිටින. නමුත් උන්වහන්සේගේ කරුණාවෙන් ඔබ තෝරාගන්න. එතුමාට ඔබේ නාමය දාන සෙනග මොකද්ද? මාගේ ප්‍රශංසාව දක්වනවා. දෙවියන් වහන්සේ ඔබව සා මවලා තියෙන මූලික හේතුව නමස්කාරය. ආමෙන්. ඕකේ. දේ වචනේ කියනවා යෝහන් පොතේ අතවෙනි පරිච්ඡේදය. ගොඩක් සන්තෝෂයි පාස්ටර් ලිමිට ගොස්පල් ට්‍රැවල් චර්ච් එකේ සිමිලර් ප්‍රොග්‍රෙෂන් සීනියර් පාස්ටර් මේ අවස්ථාව අපිට උදා කළ දුන්නට මට පස්සේ කරන්නව මට පස්සේ මග පෙන්වන්න කවුරු නැහැ කියලා බයෙන් හිටියේ. මේ දෙවියන් වහන්සේ කැම්ප් එක අපිට මග පෙන්වපු කෙනෙක් තමයි මේවා. ඒ වගේම තව සහෝදර සහෝදරියෝ ඉන්නවා. පර්සනල් ගිය අවුරුද්දේ කැම්ප් එක උනත් ලොකු දෙයක් අපිට සිදු වුණා. අන්‍ය භාෂාව කතා කරන්න බැරි තරුණ තරුණියන් ගිය අවුරුද්දේ අන්‍ය භාෂා කතා කරන්න පටන් ගත්තා. අපේ චර්ච් එකේ ගොඩක්ම ගෑනු ළමයි තමයි අන්‍ය භාෂාවල් කතා කරන්නේ. පිරිමි ළමයිගේ පැත්තෙන් ගත්තොත් එම සීමිත ප්‍රමාණයක්. හැබැයි ගිය අවුරුද්දේ ආපු හැම පිරිමි ළමෙන්ම අන්‍ය භාෂාව කතා කරනවා. මම එන්න කලිනුත් දැන් යාඥාකාරයෙක් මම දාන්න අනිවාර්යෙන්ම මට හම්බ වෙනවා කියලා. මම අර කැම්ප් එකේ මේ මම හිතුවේ නෑ මම බෞතිස්ම කරලා තිබ්බෙත් නෑ කැම්ප් එකට යද්දි. මම ඒ කැම්ප් එකෙන් ගොඩක් වෙනස් වුණා. මුල් ටිකේ කියන්නේ දේශනා කරන්න ආපු ඔක්කොම නිකන් මම නිදිය ගත්තා ඒකේ. අපි ඔක්කොගේ නිදිය ගත්තා. අන්තිම දවසේ ආව පාස්ටර් කෙනෙක්. එයා මාර දේශනාව දුන්නේ. අන්තිමේටම එයා ඇවිල්ලා කිව්වා එන්න කියන්නේ බෞතිස්ම කරු නැති කට්ටිය හරි ඔක්කොම එන්න කියලා මම අන්‍ය භාෂාව කතා කරන්න ඔයගොල්ලන්ට උදව් කරන්න. ඔයගොල්ලෝ නමස්කාර විතරක් කරන්න කියලා. ඉස්සරහට ගියේ නෑ මම පැත්තටලා හිටියා. විදුරංගයක් හිටියා. එයා කිව්වා මට එන්න යන්න.
එමයි කියලා. මම කිව්වා බෑ පිස්සුද? මම බෞද්ධිස්ම කරලත් නැහැ. මම මෙන්න මේ ඉන්නවා කියලා. මම ගියා. ඊට පස්සේ මම ගිහිල්ලා S2 අරගෙන හිටියේ ඔක්කොම S වාගෙන දැන් නමස්කාර කරනවා. මම දන්නේ නැහැ නමස්කාර කරන්නේ කොහොමද? මම දන්නේ මයි මේ වේවා ඔන්න ඔය ටික විතරයි දන්නේ. මම බැලුවා මම විතරනේ මේ ඉන්නේ. එමයි කියලා. ඊට පස්සේ මම S2 වාගෙන මම දන්න ටික යාඥා කරා. ඊට පස්සේ ඊටපු පාස්ටර්ලා කිව්වා අත තියලා මේ වා යාඥා කරන්න වා නමස්කාර විතරක් කරන්න මං කීවම මම අන්‍ය භාෂාව කතා කරන්න කියලා. මං දැන් බැලුවා මෙයාට විශ්වම දන්නේ නැති දෙයක් කොහොමද කරන්නේ කියලා. මං ඒ වෙලාවේ මම හිතා ගන්න බෑ මම දන්නේවත් නැහැ මොනවද කියලා. මං කියනවා බෝවංශ මාතුලින් ක්‍රියා කරන්න එක එක ඒවා මං කියනවා. මටම පුදුමයි. ඊට පස්සේ මම එමේ යාඥා කරගෙන ඉද්දි වර්ණයෙන් කියනවා උඹ ඕමන මේ කරන්න ඕන දන ගහලා කරන්න කියලා. මං දන්නේම නැහැ මං ඒත් ඇස් දෙක අරලා බැලුවා කවුරුත් දන ගහලා නැහැ මම මොකටද දන ගහන්නේ කියලා. මං ඔහම යාඥා කරලා මම ඉබේටම දන ගහලා මගේ ඇස් දෙකෙන් කඳුළු වෙන්නා වගේ. මං යාඥා කරනවා ඊට පස්සේ ඒ පාස්ටර්ලා කියන අත දීලා දැන් මම අන්‍ය භාෂාව කතා කරනවා මාට ඇවිල්ලා තියෙන්නේ කියලා. මම ඒ වෙලාවෙම අන්‍ය භාෂාව කතා කරන්න ගත්තා. මම බෙවුලුණා මට හිතා ගන්න බෑ මම මොකද්ද ඒක බාහිර කරන එකත් ඒක ලේසි කාරණයක් උන්නේ. ඉතින් මම හිතන්නේ බොහොම අමාරුවෙන් කරේ ඒ කාලේ තොට ඒ දෙමාපියෝ මා පුද්ගලික හම්බෙලා යම් කාරණා කිව්වා. එයා ක්‍රිස්තියානි පවුලක දරුවෙක්. හැබැයි එයාට තිබුණු එක ප්‍රශ්නයක් තමයි යාව තේරුම් ගත්ත යාළුවෙක් හිටියේ නෑ. ඉතින් එයා ගොඩාක් උත්සාහ කළා යාළුවොත් එක්ක ඉන්න යාළුවෝ ඇති කරගන්න. හැබැයි යාට හම්බුණු යාළුවෝ හොඳ යාළුවෝ නන් නෙමෙයි. එයාව බාරගත්තේ එයා පිළිගත්තේ ටිකක් අපි කියන්නේ ටිකක් මම හොඳ නැහැ කියලා කියන්න බෑ. නමුත් මග පෙන්වීමක් නැති පිරිසක් අතරට තමයි ගිහින් මම ඒ මුල් කාලේ ගොඩාක් උත්සාහ කළා. එයාගේ වයස කට්ටිය හිටියෙත් නෑ. උත්සාහ කළා එයාට හරි යාළුවෙක් හොයලා ගන්න. නමුත් ඒක ඇත්තටම මුල් කාලේ අසාර්ථක වුණා. මේක අවුරුදු 3කට කලින් එයා ලොකු පොර බැලීමක් වුණා හැවෙලෙම වෙලා කිව්වේ අකේ මට කවුරුත් නැහැනේ කියලා. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කළා. ඔයාලා එන්න මල්ලි මේ පැත්තට එන්න. මල්ලි. Hi, Mama Sangani. වඩා වැඩියෙන් ඔබේ හදවතේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මොකක් හරි පිපාසාවක් මොකක් හරි කීකරු වෙන්න අදහසක් සිතුවිල්ලක් තියෙනවද කියන ප්‍රශ්නේ තමයි අද දවල් ඔබ ඉස්සරහ තියන්නේ. අපිට ඉරිදා දේව මෙහෙයකට ඇවිල්ලා নমස්කාර කරන එක හරි ලේසි, ගායනා කරන එක හරි ලේසි, දේශනාවක් කරන එකත් හරි ලේසි. හැබැයි පුතා දෙවියන් වහන්සේට මුළු හදවතින්ම කීකරු වෙන එක ඔය හැම දෙයකටම වඩා අමාරුයි. කියන දේ අහන්නේ උන් අද පල්ලිවල හොයාගන්නත් අමාරුයි. කියන දේ කරන්නේ උන්ව හොයාගන්න හරි අමාරුයි. ඊළඟට කරන දේ කියන්නේ උන්වත් හොයාගන්න බෑ. මනුෂ්‍යයන් විපාකරු බලන
කැමතිව ජීවිතයේ බාධා ඉවත් කරගන්න. ස්වාමීන් දැන් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අලුත් බලය පූර්ණ කරලා ඔබ වහන්සේ රැගෙන යන්න කියලා ආඥා කරනවා. ඔබ හැම කෙනෙක්ම ආපු දෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔබ සම්බන්ධ කරන ආකාරයෙන් ඔබ පූර්ණ කරන ආකාරයෙන් පිටත් වෙන්න ඔබට ආශිර්වාද කරනවා. ස්වාමීන් මෙහි මුළු කොට සරගලා හැම කෙනෙක්ගේ ආඥා කරනවා. විශේෂම වහන්සේ යම් කණ්ඩායමකට ස්තුතිවන්ත වෙනවා. විශේෂ කණ්ඩායම ස්වාමීන් වහන්සේ කැදීමේ විශ්වාසත ප්‍රචාර දක්වමින් මේකට කැපීමේ ස්තුති අපේ ස්තුතිවන්ත වදාසේ මෙහෙර ස්වාමීන් වහන්සේ දේවස්ථානයේ පාලකතුමාගෙන අපට ආශිර්වාද කරනවා. හැම දරුවෙක් ආපසට ගමෙන්දී ඔබගේ ශුද්ධ ව්‍යාපසයෙන් ගෙනකොත් ස්වාමීන් වහන්සේ කාලේදී මේ ලැබුවම අත්දැකීම ගන්න ඕනේ වෙන ඔබේ රාජ්‍යයේ සේවය කරන්න ඔබේ කැදීම සම්පූර්ණ කරන්න ඔබ පාවිච්චි කරගෙන ආඥා කරනවා. ඔබ අතහැරිය අවදේ නේද ඔබගේ ඇගේ ඉල්ලන්න ස්වාමීන් ඔබ පවිත්‍ර කරලා ඔබ වෙන අපේට කරගෙන හැම රැලි වලින් ආරක්ෂා වෙන්න ශුද්ධාත්මයේ රඳවන්නට බාර කරලා ආඥා කරනවා. යේසුස් වහන්සේගේ